අපි ඉන්නේ රාජගිරියේ. ෆිල්ම් එකේ අයිතිකාරයෝ හම්බුනේ එළියට ආවට පස්සේ ඒගොල්ලන් කතා. දෙලගේ නංගියේ වින්ද අයිස්ක්‍රීම් කන්න. කවුද අයිස්ක්‍රීම් ගන්න මං අයිස්ක්‍රීම් කන්නේ නැහැ. අතර ගන්නේ ඇවිල්ලා දුන්නා. Hello ළමයි, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අද යමු අපි දෙන්නත් එක්ක ආදරණීය දරුවක් අලුත් ෆිල්ම් එක බලන්න. ඉතින් ඔන්න අද ෆිල්ම් එක බලන්න ස්පෙෂල් දෙන්නෙකුත් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔයාලා දැන්ටම thumbnail එකේ දකින්න ඇති අපි දෙන්නයි තව කවුද ෆිල්ම් එක බලන්න ගියේ කියලා. මම හිතන්නේ ෆිල්ම් එක ඇවිල්ලා තාම සතියක් එකමාරක් වගේ. ඉතින් අපිට ඉතින් මේ පීක් එකෙන් ෆිල්ම් එක බලන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඒක නිසා අපි One Gold Face එකේ PVR එකේ තමයි කලින්ම බුක් කරලා තිබුණේ. උන් ඉතින් අපි 4 දෙනාම රෙඩි වෙලා ගියා ෆිල්ම් එක බලන්න. මුදිටම පාරක් වෙලා තියෙන ළමයි ෆිල්ම් එක 4:10ට පටන් ගන්නවා. තාම අපි ඉන්නේ රාජගිරියේ. දැන් වෙලාව 3:45යි. පරක් වෙන්න හේතුව මෙයා. පරක් වෙන්න හේතුව මම නෙමෙයි මෙයා. මම නිදාගෙන හිටියේ ඒක තමයි පරක් වුනේ. බොරු කියන්න එපා. අද අපිත් එක්ක යාළුවෙකුත් එනවා ෆිල්ම් එක බලන්න ස්පෙෂල් යාළුවෙක් නේ. අපි ගිහිල්ලා බලමු. ලොකුවක් කරනවා ලොකුවක්. අපි ලොකුවක් කරනවා. ගිහිල්ලා බලමු කවුද කියලා. ගණන් ගන්න එපා. ඉතින් මෙච්චර හයියෙන් යන්නේ ඇත්තටම අපිට ගොඩාක් පරක් වෙලා තිබ්බේ. 4 o'clock ෆිල්ම් එක පටන් ගන්නවා. අපි ගෙදරින් යද්දි 3:30 විතර ඇති. ඉතින් හැමෝම දන්නවනේ බත්තර මුල්ල කුස්සත් සයිඩ් එකේ හැමදාම මාරම ට්‍රැෆික් එකක් තිබ්බේ. ඉතින් ඒ ට්‍රැෆික් එක මැද්දේ කොහොම හරි පැය භාගයක් ඇතුළත අපි OGF එකට ගියා. මං කියවනේ ස්පෙෂල් දෙන්නෙක් එනවා කියලා අද අපිත් එක්ක ෆිල්ම් එක බලන්න. ඉතින් ඒ තමයි කැලුම් අයියයි නිලු අක්කයි. ඉතින් මං හිතනවා මේ vlog එක බලන ගොඩාක් අය දෙන්නව දන්නවා ඇති. අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් අපි දෙන්නගේ ලයිෆ් එකේ අපි දෙන්නට හම්බුන රෝල් මොඩල්ස් දෙකක් කිව්වොත් හරි. ඉතින් අක්කවයි අයියව මේ වෙලාවේ ආදරේ මතක් කරනවා. මාර සපෝට් එකක් දෙනවා අපි දෙන්නට. අපි දෙන්නගේ පර්සනල් ලයිෆ් එකට ඒ වගේම බිස්නස් ලයිෆ් එකට වර්ක් ලයිෆ් එකට තියෙන හැම දෙයකම thank you කැලුම් අයියේ thank you අක්කේ අපි දෙන්න ගාව මේ විදිහට ඉන්නාට. OGF එකේ පාකින් එකට queue එකේ ඉඳි ඇත්තට මෙහෙම ඉස්සර කරලා වෙන වාහන මැද්දෙන් බයික් වලට යන්න බෑ. හැබැයි ඇත්තටම අපිට කනගාටු වුණත් එදා එහෙම යන්න වුණා. ඇත්තටම පරක් වෙලා තිබ්බ නිසා. ෆයිනලි අපි 4 දෙනාම ඔන්න සෙට් වුණා PVR එකට. ඇත්තටම අපි එදා මෙතනට යද්දි තව ඒ කියන්නේ ආදරණීය කල්පනා කරලා තව ෆිල්ම් එකක ප්‍රීමියර් එකක් රෙඩි වෙන ගමන් තිබුණා. ඇක්ටර්ස්ලා ගොඩක් එතෙන්ට ඒ වෙලාවේ ඇවිල්ලා හිටියා. කොහොම හරි ෆිල්ම් එක පටන් ගන්න මිනිහට 10ක් වගේ ඇතුළත අපිට යන්න පුළුවන් වුණා ෆිල්ම් හෝල් එක ඇතුළට. ඔන්න ඉතින් මං කලින් කිව්වා වගේම නිලු අක්කයි අයියා එක්ක තමයි ෆිල්ම් එක බලන්න ගියේ. ඉතින් ඔන්න අක්කයි අයියා එක කරන ෆස්ට් vlog එක. එහෙනම් අක්කේ welcome to our YouTube channel. ඔන්න ඉස්සරහ vlog වලදී ඔයාලට අපේ අක්කව අයියව අපේ vlogs වලින් බලා ගන්න බලන්න. පොප්කෝන් කරනවා මට පොප්කෝන් popcorn lovers. මම පොප්කෝන් කරන්න දෙන්නේ නැහැ. ෆයිනලි අපි ෆිල්ම් එක බලලා ඉවරයි. ඔන්න ඉතින් මම ෆිල්ම් එකේ පාර්ට්ස් මුකුත් vlog එකට ඇඩ් කරේ නැහැ. මොකද මට හිතුණා සාමාන්‍යයෙන් කරන්න හොඳ නැති වැඩක් කියලා. අපි ෆිල්ම් එක බලලා එළියට එදී දිනක්ෂයක්කී සාරංගයයි ඇවිල්ලා හිටියා. ඉතින් ඔන්න හැමෝම යාළුවත් එක්ක කතා කරලා ෆොටෝස් ගහලා ෆිල්ම් එක ගැන යාළුවා හව කොහොමද කියලා. ඉතින් අතරම ෆිල්ම් එක මාරම නසන. ඔයාලත් මිස් කරන්නේ නැතුව ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා මේ ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එකේ අයිතිකාරයෝ හම්බුනේ එළියට ආවට පස්සේ ඒගොල්ලන් කතා කරා. ඉතින් සතුටුයි. ඉතින් මෙයාට තමයි වඩා ෆිල්ම් එක බලන්න ඕනේ කියන නිසා මම බැලුවා. මේ කැලණුත් මාරෙන් අරගෙන ආවා. ඇත්තටම මම කැමති මේ ෆිල්ම් එක ආයි වාරක් බලන්න යන්න. මොකද ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එක මාරම ලස්සනයි. මොකද මේ ෆිල්ම් එක ඇතුලේ මේ තියෙන එක එක පාර්ට්ස් අර එක දෙයකට සීමා වෙලා නැද. ආදරණීය නම් අර ලව් නම් ඒක විතරක් නෙමෙයි. දේවල් ගොඩක එකතුවක්. මාරම ලස්සන කම්බිනේෂන් එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ගිහිල්ලා බලන්න ඕනම ෆිල්ම් එකක් මිස් කරගන්න එපා. දැන් මම හිතන්නේ හෝල්ස් ගොඩක තියෙනවා. අනිවාර්යෙන්ම ආදරණීය දරුවක් ෆිල්ම් එක ගිහිල්ලා ඔයාලත් බලන්න. ඔයා ගමේද මාළි මොන ගමේද එයාට කන්නේ ඒ බව මේ ගෑණි ඔක්කොම විදියට කරනවා මේ දියත්තට ටිකෙන් කියලා දාන්න මානේ මේ මේ නම් අපේ පොලිස් සවඩයක් කාලා ප්‍රතිපාරතු බාර සවඩේ කන මේ කොහොමද
ඔන්ලයින් ක්‍රීම් කෙනෙක් වෙනවා. බොන්න ඕන බස් කවුද අයිස්ක්‍රීම් කන්නේ? කවුද අයිස්ක්‍රීම් කන්නේ? මං අයිස්ක්‍රීම් කන්නේ නැහැ. මං අයිස්ක්‍රීම් කන්නේ නැහැ. මගේ යෝජනාවක් කන්න තේ අයිස්ක්‍රීම්ත් මම කනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ මම කටට කන්න පුළුවන්. කොහොමද? අයිස්ක්‍රීම් මං ස්වීට් කෝන් ළමයි බය වෙනවා. මේක මම කරුමයක් මේ ෆෝන් එක වැටෙනවා. කෝන් එකට බලන්න. කොහොමද වැටියා මගේ ෆෝන් එක. යකෝ. හරි. හරි. කොහොමද කන්නේ අයිස්ක්‍රීම්? මම නෑ ස්වීට් කෝ කොච්චර කැමතිද? බයි බයි. සින්ඩරෙල්ලාගේ ලොකු අක්කයි. ඒක යන්න එපා. සින්ඩරෙල්ලාගේ නංගි. අක්ක කියන්නේ කොහමද? සින්ඩරෙල්ලාගේ නංගි. සින්ඩරෙල්ලාගේ නංගි ඇවිල්ලා. මම සෙක්සි නේ ෆිල්ම් වගේ. මිනිහාස මාලි වගේ සෙක්සි නැද්ද? මිනිහාස මාලි වගේ සෙක්සි නේද? මගේ හිත මම වැඩ වගේ නැකිලාව ක්‍රේප් රන එකක් කන්න ඕන කියලා. අවිල්ල බලද්දි මම වොලට් එක ගෙනල්ලා නැහැ. කීයක් හරි දෙනවා? ඔයාගේ වෙන මේ account එක ෆිල්ම් එක බලලා ඉවරයි. ඉවරයි. අක්කයි අයියා ගියා. එහෙනම් අපි යනවා ෆිල්ම් එක ලස්සනයි. ඔයගොල්ලෝ කැමති ෆිල්ම් එක බලන්න. එහෙනම් පේපර් එකකුත් කන්න ක්‍රේප් රන එකක් ගන්න. එහෙනම් ස්වීට් කෝන් එකකුත් කන්න කන්න කොහොමද? එහෙනම් මොකද්ද ආදරණීය දරුවක් ඇවිල්ලා බලන්න ආදරණීය දරුවක් කියලා බලන්න අපේ YouTube ඇත්තටම මේක channel මරුවා. subscribe කරන්න. එහෙනම් නියමයි